අපි H4 එකේ වෙලා දැන් තමයි වාඩි හබ් වලින් බැස්සේ වෙලාව 10යි. දැන් අපි යන්න ඕන ඇතුළට. ඇතුළට ගිහින් බලන්න ඕන කොහොමද අපේ හයිකින් එක පටන් ගන්න කියලා. දැන් අපි එක ඉස්සරහට. ඒක තමයි ඩුබායි වල UAE වල නැෂනල් ඩේ එක. ඒක තමයි මේ සෙලිබ්‍රේට් කරන්න ඔක්කොම සලසලා තින්නේ. හෙකට ඒගොල්ලෝ දැන් 54 වෙනි නැෂනල් ඩේ එක තමයි හෙට සමරන්නේ. මැප් එක මැප් කියලානේ. හරි. අපිට යන්න ඕනේ ලේසි. 2.8 කිලෝමීටර්. හයිකින් එක පටන් ගන්න තැනට වෙලා තිනවා. මෙතන නෝටිස් බෝඩ් එකේ දාලා තිනවා 7 ඉඳන් 7 සයින් බෝඩ් එකට කිලෝමීටර් 8.8. පින් බෝඩ් එක අපි යන්නේ ග්‍රීන් ලයින් එකේ. ඒකට හයිකින් ඔන්ලි කියලා ගහලා තිනවා. එක ට්‍රේල්ස් කීපයක්ම තියෙනවා. බයික් ඔන්ලි, හයිකින් ඔන්ලි එහෙම කියලා. මීටර් 800ක් විතර ඇවිල්ලා තියෙන්නේ. තව කිලෝමීටර් 2ක් විතර යන්න තියෙනවා. අපිත් එක්ක ආපු කට්ටිය අපි පාස් කරන ගොඩක් දුර යනවා. යන් අපිත් යනවා ඒගොල්ලෝ කමෙන්ට් එකක් කිව්වා. මේ වගේ ඇසැම්බලි පොයින්ට් කීපයක්ම තියෙනවා. 7 හයිකින් යද්දී අපිට දැක ගන්න හම්බ වෙනවා. මොකද මාර්ග කීපයක් ඔස්සේ තමයි මේ 7 සයින් බෝඩ් එකට අපිට ගමන් කරන්න තියෙන්නේ. කිලෝමීටර් කමාරක් විතර ඇවිල්ලා තියෙන්නේ. අර උඩ පේන තැනට තමයි අපි යන්න තියෙන්නේ. මේ මෙතනින් පේන්නේ මේ වාහනේ යන්න පුළුවන් පාර. එතනින් තමයි වාහනේ යන්නේ. දෙකාපු සෙට් එක න. හත්ත සයින් එකට අපිට තව කිලෝමීටරයක් තියෙනවා. යා මේ පැත්තට අයිනට එන්න. මන් තමයි මෙයාට එමු කිව්වේ. විශාල වෙනසක් අතර වැඩි සංචාරක ආකර්ෂණයක් තියෙන කෙනෙක් විදිහට දැනග අපිට ගන්නම ගොඩක්ම ටුවරිස්ට්ලා තමයි හිටියේ පොරින් ඇවිල්ලා. අපේ වයිෆ් තමයි ඉතින් මේක හොයාගෙන මට කියන්නේ යන් කියලා. දැන් අපි ටිකක් දුර ඇවිල්ලා තින්නේ. මේ කන්ද වෙනස් නේද? අනේ මේ බලන්න වෛරම්. ඒක ලස්සනයි. අපි ෆොටෝස් වීඩියෝස් අරන් යන්නේ ඉතින්. ඒ මිනිස්සු ඉතින් එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය හයිකින් කරන්න අපි. අපිත් පටන් ගන්න දීපගෙම දන්නේ නැහැ. අපි මේ ෆස්ට් ටයිම් නේ. මම ඒක කන්දන්නක් ඉස්සලාම නුවර ගිහිල්ලා නේ. ඉරේසත් වෙලා ගෙදර. අම්මෝ මේ කඳු වලට ඒ කන්ද පර හැබැයි ඒක නම් අමාරුයි මේ වලට. හරි දැන් කාපු තුන්වෙනි කණ්ඩායම තව ඉස්සරහා යනවා පේන්නේ. අපි තාම මෙතන ලොකු ලස්සන view එකක් තියෙනවා. අපි ගලමු ඉස්සරහට. තව මීටර් 400යි තියෙන්නේ. මෙතනින් නම් අම්මෝ අමාරුයි වගේ අර උඩට යන්න. කඩිමුඩියේ හනිකට ඉක්මනට ඇවිදගෙන ඇවිල්ලා මම එකපාරටම වාඩි වුණා. වාඩි වුණාට පස්සේ ඉතින් මා ඩෝන් ගාලා පත බෑවුණා. මෙතන මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ තමයි මෙයා කිව්වේ මෙයාට පොඩි කලන්තයක් වගේ කියලා. තියෙන අපි ආපු පාර පේන්නේ බෑවුණා. පිටිපස්සෙන් තව කට්ටියක් එනවා. දැන් අපි සයින් බෝඩ් එකට ළඟයි. මොකද කරන්නේ? අපිට ලස්සන මලක් කියනවාට දෙන්න කටලා. නේ එපා දැන් යන්න. මල් නෙමෙයි පේන්නේ නේ. දැන් බහින්න කොහොමද කියලා. අපිට හත්ත සයින් බෝඩ් එක පේනවා guys.
අපි හිතන්නේ අපි දැන් ගමනාන්තයට ලං වෙලා තියෙන්නේ තව විනාඩි 5ක් 10ක් වගේ අතුරට අපිට දැන් ලං වෙන්න පුළුවන්. අපි හයිකින් එක පටන් ගත්තේ 10:10ට. ඒ 11:00මාරයි. ඔන්න ආවා. No hiking. අන්තිමේදී කිලෝමීටර් 2.8ක් ගෙවලා අපි හත්ත සයින් බෝඩ් එකකට ආවා. මේ ගමනාන්තේ මෙතන තමයි. ඉතින් හරියට තියෙන ටික තමයි බලන්න තියෙන්නේ. මෙතනට විවර පේන පිටිපස්ස අපි ඉස්සරහට ගිහලා බලමු කොහොමද කියලා. හරි මහන්සිය ඇත්තටම. නේ අප්පා. ආරෙන් බහගෙන යන්න පුළුවන් නේද නේ? ආවා හිපු හත්ත සයින් බෝඩ් එක පන්ට ඇවිල්ලා තියෙන්නේ අපි. ඔය ලොකුවට පේන්නේ HATTA කියලා පේන්නේ හත්ත සයින් බෝඩ් එක තමයි. ඕක බලන්න තමයි අපි දුර කතර ගෙවාගෙන පාන්දර 4:00 දැන් නැගිටලා ආවේ අපි. මම හිතන්නේ හෙට මෙහෙ නැෂනල් ඩේ එක නිසා ෆයර්වර්ක්ස් වලට වෙන්නේ නැති හරියටම දන්නේ නැහැ කොහොමද කියලා. ඩුබායි ඕමාන් බෝල්ඩ් වේ ඒ කඳුකරේ උසම ස්ථානයක තමයි හත්ත කියන සයින් බෝඩ් එක දාලා තියෙන්නේ. ඉතින් ඇත්තටම සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් වෙලා තියෙනවා මේ වෙද්දී. ඔයගොල්ලෝ පල්ලෙහාම වෙනවා හත්ත ඩෑම් එක. ඕක තමයි තියෙන්නේ අපේ දැන් ඊළඟට මෙතන ඉඳලා අපි පැයක් විතර ඉඳලා අපේ ඊළඟ පොයින්ට් එක තමයි අපි කයාකින් වලට තමයි යන්නේ. කයාකින් වලට යන්න ඉස්සලා අපි ෆිට්නස් ලෙවල් එක ඉස්සලා හදා ගන්න ඕනේ. මේක වැඩේ කියන්නේ උඩ කන්න බොන්න කිසි දෙයක් නැහැ. කන බොන එකමයි වැඩේ. අපි කියන තමයි කන්න. දැන් ඒක නෙමෙයි ප්‍රශ්නේ නැග්ගා කියන්නකෝ බහින්නේ. අපි මේ පැත්තේ යන් ඔය මේ මං හිතන්නේ කෝ මේ බහගෙන යන්නේ මිනිස්සු. උනේ හැබැයි අපි හොඳට බෑග් එහෙම තියලා ආයේ නැත්තේ නේ. මෙතන ඉන්න ට්‍රේල් එකක් තියෙනවා. මං ඉස්සර මෙහෙම නෙමෙයි ඇඩ්වෙන්චර් කරා. පා කරා. හොඳටම දැනුනේ ඒක කරා. ඇඩ්වෙන්චර් කරා කියලා මට හොඳටම දැනුණා. ඇත්තටම අපි අර මග නැවතලා හිටියා විනාඩි 15 නෑ ඔව් 5ක් විතර. එතන ඇත්තටම අර සිරිපාදේ අපි යද්දි මහගිරි තම නගිනවා වගේ එකක් තමයි අපි දෙන්නට සෙට් උනේ. නෑ මං සිරිපාද කියලා නෑ නෑ මම කියලා නෑ මම ගියා මට ඒක දෙන්නේ මම ඒක ඇතුළ පොඩ රෙස් කරලා ආවේ පොඩි. නෑ මන්නේ ඔයාට කිව්වේ. මෙයාට ගායිස් මෙයාට කලන්තයක් හැදිලා හරිද? මෙයා මුකුත් කියන්නේ දැන් මං කිව්වා මට කලන්ත නිසා මට වාඩි වෙන්නම ඕනේ කියලා. මෙයා බිල්ලෙක් වගේ ඉන්නවා මම වාඩි කරෙව්ව නැත්තම් බලෙන් දඩබඩ ගාලා හෙලට තමයි වාඩිලා හිටියේ ඊපස්ස පොඩ ඇඟට ෆිට් එකක් ආවේ ඇත්තටම. අපි දැන් යන්න තමයි හදන්නේ නේ. යන්න කියන්නේ පල්ලම් බහින්න තමයි දැන් තියෙන්නේ. හත් සයින් බෝඩ් එක මේ තියෙන්නේ පිටිපස්සට පේන්නේ. අරක ෆයර්වර්ක්ස් වලට තමයි තියෙන්නේ. මං අහලා දැනගත්තා. හෙට මේකේ හත්ත ෆයර්වර්ක්ස් බලන්න පුළුවන්. නැෂනල් ඩේ. නැෂනල් ඩේ එක දෙසැම්බර් 2 UAE. අපි පල්ලම් බහිනවා. යන් පල්ලෙහාට යන්න. ඔන්නලා. අනිත් එක මේ අතද? බෑ. මම පල්ලෙහා බලන්න ඕනේ. Thank you.
මේක අපිට කරන්නේ මොකටද මාරු අර ලිෆ්ට් කරනවා. අමාරු ඉදනගෙන නැති. මාසයි. අවයි කොබ මෙලින්නේ. හයිකින් එක ඉවර කරලා ආයි අපි හයිකින් එක පටන් ගත්ත තැනට ඇවිල්ලා තියෙන හත්ත වාඩි හබ් එකට. මෙතනින් අපි දැන් ආයි හත්ත බස් ස්ටොප් එකට ගිහලා තමයි අපි කයාකින් වලට යන්න ඕනේ. මෙහෙන් ටැක්සියක් ගන්න නැහැ. මම කතා කරලා බැලුවා. හත්ත බස් ස්ටේෂන් එකේ ඉඳන් වාඩි හබ් වලට බස් එකේ එන්න අපිට 16.750ක් දිරාම් 16.750ක් එක්කෙනෙකුටනේ. එක්කෙනෙකුට අපිට ඩුබායි ඉඳන් හත්ත එන්නම ගියේ දිරාම් 10යි. මෙතන ඉඳන් හෝල් 3ක් E16 එකේ. E16 එකේ අපිට ගියේ දිරාම් 10යි. දැන් මේකේ H4 එකේ අපිට එන්න ගියා දිරාම් 16.750ක්. අපි දැන් ආයේ හත්ත බස් ස්ටෑන්ඩ් එකට ගිහලා එතනින් තමයි අපි කයාකින් වලට යන්න ඉන්නේ. අපි කයාකින් වලදී හම්බ වෙමු.